හලෝ කොහොමද ඉතින් අද අපි ගන්න හදන්නේ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා කියන බස් ගේම් එක. මේකේ අප්ඩේට් එකක් කියලා තියෙනවා ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා 4 කියලා. දැන් මම ප්ලේ කරන්න හදන්නේ. අද මම යන්න හදන්නේ මොනරාගල හම්බන්තොට. විනාඩි 10ක් ඇතුළත මොනරාගල ඉඳන් හම්බන්තොට යන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු පුළුවන් වේද කියලා. අපි රෝඩියු මෝඩ් දාලා යම් මොනරාගල හම්බන්තොට දාලා යමු. හරි දැන් අපි වාහනේ ස්ටාර්ට් කරගමු. මේකේ තව අප්ඩේට් එකක් තමයි මේකට සින්දු දාන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ ෆෝන් එකේ වාගේ ෆෝන් එකේ වර්ගය අනුව තමයි ඒකේ සින්දු දාන්න පුළුවන්. මගේ වර්ගය Android Techno Spark Go. මේක නම් 5 කියලා දීලා මේකට සින්දු දාන්න ඕන. හැබැයි මම දැන් මේක හරියටම බලලා නැහැ. තව ටික දවසකින් ඔයාලට සින්දුත් එක්කම වීඩියෝ එකක් දෙන්න. මගේ කලින් වීඩියෝ එකත් ඇති subscribe කරන්න යාළුවනේ. දැන් මේ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා ගේම් එක ගහන අය ලයික් කරන්න. ඒතර මට දැනගන්න පුළුවන් ලංකාවේ කොච්චර අය පිටසන් මේක ප්ලේ කරනවද කියලා. මේ බස් ගේම් එකේ කොච්චර අප්ඩේට් ආවක් තියෙන එකම ප්‍රශ්න තමයි CTB බස් මේකෙන් යන්නේ නැති එක. මම ඉතින් ගෑම්මට මිස්තර කරගත්තා. කටුට්ටම හැප්පෙනවා. sekarang CTB aku naik ඉස්සර කරගමු. අපේ මේ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා 3 අප්ඩේට් එකේදී නම් අපිට මේ මැප් එක පෙන්වුවේ කොළ පාටින්. එනට දැන් මේ මොනරාගල හම්බන්තොට කොටසේදී අපිට මැප් එක පෙන්වන්නේ රතු පාටින්. ෂෙඩ් එකක් තියෙනවා. අපි තෙල් ටිකක් ගහගෙන යනවා. කියන්න ඕනේ මේකේ ග්‍රැෆික්ස් හොඳට නෝනයි. අපේ ලාහිරු අයියාගේ එවරෝ ට්‍රක් සිමියුලේටර් 2 ගේම් එකේ වගේම මේ ග්‍රැෆික්ස් හොඳට තියෙනවා. චුට්ටෙන් දාපේ හැප්පෙනවා. මේකේ කාලගුණේ ඔටෝ දාලා තියෙන්නේ. ඒකයි මගේ සයිලන්සරේට පාට වෙනස් වෙන්නේ. දැන් හිතන්නේ මොනරාගල ඉතින් හම්බන්තොට තියෙන දුර ප්‍රමාණය කාලක් වගේ මම ඉන්නේ. මගේ channel එක subscribe කරන්න. මේ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා 3 අප්ඩේට් එක වගේ නෙමෙයි 4 අප්ඩේට් එකේදී වාහන වැඩි. 3 අප්ඩේට් එකේදී අපිට තිබ්බ බසුයි වෑනුයි ඊළඟට ලොරි විතරයි. හැබැයි මේකේ බයිසිකල්, ට්‍රී වීල් ඔක්කොම ටික තියෙනවා. ටිකක් ට්‍රීට්මන්ට් එකක් තාම විනාඩි 3යි ගෙවිලා තියෙන්නේ. හැබැයි භාගයක් විතරට ඇවිල්ලා තියෙනවා.
චුට්ටක් එහාට මෙහාට යනවා නම් ඩල්සිම්ම ගරාජ් එකට දාලා හදන්න ඕනේ. අමුත්තක් දෙනවනේ බයික් කාරයට යනවාගේ පොඩක් දිනට දාලා බලමු. කොහමද ලස්සන පේන විදිහට නම් යට වෙලා එහෙම කිසි දෙයක් නැහැ. පස්සේ නැගිමු. මොකද වුණත් වැඩක් නැහැ. පාර ටිකක් සවුත් වෙනවාට යන්න හොඳයි. ඒ දැක්කම මම කියන ත්‍රිවිලුත් තියනවා මේක. අමත ගැම්මට හෝම් ටිකක් ගහගෙන යන්න. මීරෙක් දැස්ස කෝල් එකකුත් ආවා. යන්න පුළුවන් නැත්නම් මේ බලන් ටික වෙලාවක් යද්දි ඒ වගේ දෙයක් එනවා. මොකද අපේ බස් එකට සිදුවෙච්ච හානිය මොකක් හරි වෙදිනවා. ඒක නැවතත් ගරාජ් එකට දාලා හදලා ගන්න අපිට ගන්න. දැන් යන්න ලෙස්සටම මොන වාහනේ ආවත් මේ පාර නම් නැවත බ්‍රේක් ගන්න එක චුට්ටක්. අප්පගෙන යට කරගෙන හරි ගමන් මේක ගන්න. කතරගමට යන්න හදන්නේ ආවනේ. මම කතරගමට අප්ඩේට් එකක් මම වගේ වීඩියෝ එකක් විදියට හදලා දානවා නේ බාරෙන්. ත්‍රිවිල් එකක් බජාජ් නේ මං හිතන්නේ. තාට කබරක් යන්න තියෙනවා. පුදුම වැඩක් නේ. මොනරාගලින් ලංකාව කතරගමට එනකන් රතු පාට මැප් එක දෙන්නේ. දැන් පෙන්නන්නේ කොළ පාට මැප් එක. මේ පාරේ මහා පැත්තට චුට්ටක්වත් දාන්න නම් හොඳ නැහැ. පත කාණුවක් තියෙන වැට්ටොත් ගන්න බෑ. දෙගොන් සිතිරි නෙවෙයි. බස් එක කද්ද කරන්නේ තරගන්නත් යායෙත් ගරාජ් එකට යන්න වෙයිද මම අන්න හරි මම බැස්ස විතරේ බස් එක නම් හරි ගියා බලමු හියාගන්න පුළුවන් නේද අපෝ දෙවියනේ ඉහාටම යන්න වෙයි මං හිතන්නේ. මම දැන් පාරෙන් එහා පැත්තට වැටලා තියෙන්නේ. මම දැන් කොහොම හරි ක්‍රමයකින් මුට්ට ගන්න. කොහොමද කරන්නේ? වැඩියක් එහාට ගියා නම් හොඳයි කියලා. යක් දැන් ඩ්‍රයිවර්ලා තියෙන්නේ තැන දාන්න පුළුවන්. පස්සට ගියා නම් අපරාධයි.
පෙට්‍රල් ටිකක් ඉවරයි. මම ලස්සන හොඳ හැලම් පෙන්නන්න. අඩ වහිනවනේ. කොහමද බහන්නේ? කූඹියෝ දන්නදිනා වගේ. අස්කාරෙක්. බලන ලයිට් ලියුමහන් ඉස්සරහා කොහමද ගැන්න? මම හිතන්නේ රෑ 10 විතර වෙලා මේක ඩ්‍රයිවිං සිමියුලේටර් 4 ගන්න සුපිරිම ග්‍රැෆික්ස් තියෙන ගේම් එකක්. ඉතින් හම්බන්තරේ තා ටිකයි තියෙන්නේ. යගන්න පුළුවන් නේද කියලා. ජාතික ජනපලයේ ජනාධිපතිවත් මේ ටික හදන්නේ. හදුවනම් මම මෙලහරේ හම්බන්තොට ගිහින් මේ ජාතික ජනපලයේ ආණ්ඩුවත් මේ ටික හදයි කියලා. එන්න හොඳ පාරක් ඕ. දැන් ගියරලම යන්න වෙන්නේ. මේ බස් එක ඉක්මනට අද්දන්නේ නේ. එන්ජින් එක සවුතු එන්ජින් එක හදන්න. මේක අලුත් අප්ඩේට් එකක් ආවම වාරෙන් දෙන්න. මේක සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් ඉන්නේ කිරින්ද මුහුදු වෙරළක. සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ මගේ YouTube channel එක. මම අලුතින් පටන් ගත්ත මේ YouTube channel එක තාමත් හැබැයි සබ්ස්ක්‍රයිබ් එකලා 12යි ඉන්නේ. මම හිතනවා ඔයාලවත් සබ් කරලා මට හෙල්ප් එකක් දෙයි කියලා. තුන් දෙමන් පැය කිලෝමීටර් 180 170 වගේ යනවා. කොයි දෙවියනේ. ත්‍රිවිල් එකට හානියකුත් නෑ මගේ බස් එකට හානියකුත් නෑ. ත්‍රිවිල් එක නැති හානියක් වුණත් කමන්නේ මගේ බස් එකට නැති. බස් එක හදාගන්න. දොස්තර යාළුවනේ ඩ්‍රයිවිං සිමියුලේටර් 3 ගේම් එක වගේ මේකේ එතන 3D ගතියක් තියෙනවා. බලන්න 3D වගේ කොහමද ලස්සන මගේ බස් එකේ. මම බ්‍රේක් එක ගහලා නෙමෙයි ගිහිල්ලා තියන්නේ බස් එක යනවා. දැන් අතල් පැත්තෙන් යන්නේ. සරින් සරේට මේකේ මම ඉන්නේ කැම් එක වෙනස් කරන්නේ. මට කියන්නේ කවුරුත් එන්නේ මේ මෙච්චර ඉක්මනට කාලු ගුණේ වෙනස් වෙන්නේ. ඉර පෑවුවා හඳ පෑවුවා ඉර පෑවුවා. ඒකට මොනවද හම්බන්තොට දෙවියනේ ආයෙමත් කරලිමු. අනේ හරි. අඩේ මාරයි දෙවි කෙනෙක් කොටියක් දෙන්නේ. කරලිනා විතරයි වරමාල් දෙවත්තර යස්සා. මේක මන් යනවා.
මට රෙකෝඩ් එක කඩා ගන්න බැරි නෑනේ කමන්නේ අපි කොහමද හම්බන්තට ඒක නෙවෙයි වෙන කප්පිය ගන්න මම මේ හම්බන්තට මංගාකල ප්ලේ කරන පළවෙනි දවසේ නිකුණා මෙතන ගියා කියන්නේ ආපත් මොන පැත්තටද ඉතින් හම්බන්තට වස්නේ තුන්දේටයි කොච්චර දුරක් විතර ගියද කියලා වක්නවතුන් පොළට කිලෝමීටර් 1.3යි ලුණ්ඩේවාඩත් ඒකම තමයි යන්න කට්ටියක් අයින් කරේදී මම මේක වෙනස් කරනවා පියම් පොඩ්ඩක් මුහුද බලන්න කොහමද සැබෑ 3D වගේ නේද යාළුවනේ බස් එක දිනනවා ගැම්මට කොහමද මුහුද ලස්සන මෙතන මේ කිරින්ද බීච් එක ගාව ඉන්නේ මම මුහුදට පයින්නවා ලස්සනද බලන්න අපෝයි මම බස් එකට ආවා කොහමද ගැම් මුහුදෙන් පහළට වැටලත් ගැම්මට බස් එකට ආවයි කිය මේ හරි වාහන අඩුයි ප්‍රධාන පාරේ නගන වාහන හුතිව්වා ඒ මේ පාර නන්නේ මම මම වැට්ටොත් මුහුදට බස් එකට යන්න පුළුවන් බස් එක වැට්ටොත් තින් බස් එකට යන්න බෑනේ ඒ කෙනෙක් ගන්න බස් හරි හම්බන්තොට වස්නවතුන් පොළට ආවා අඩෝ මෙතන මම දැක්කේ නෑනේ ඉතින් ගේට්ටුව මුලදි පේන්නේ නෑ මෙතන කලින් වඩා ග්‍රැෆික්ස් හොඳටම තියෙනවා මේකේ. කරක් කවලා ගමු ගැම්මට. අරේ කට්ටියම බැස්සා. හොඳයි යාළුවනේ දැන් මට ගේම් එක ඉවර කරන්න වෙනවා. දැන් ඉතින් අපි හම්බන්තොටට ආවා. මට වෙන රෙකෝඩ් එක නම් කඩන්න බැරි වුණා. එනවාට මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න. बेल नोटिफिकेशन ऑन करा गන්න එහෙනම් ඉතින් මම මෙතනින් වීඩියෝ එක කට් කරා